හෙලෝ යාළුවනේ ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඩේස්ටොප් channel අපේ YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකක් එක්ක ඉතින් යාළුවනේ අද ඔයගොල්ලන්ට පොඩි වෙනස් විදිහේ වීඩියෝ එකක් ගේන්න හිතුවා. ඉතින් මොකක්ද කියලා ඔයාලට තේරෙයි. අද ගෙනල්ලා තියෙන්නේ බයික් එක හොදන වීඩියෝ එකක්. ඉතින් මේ දවස්වල ඇවිදලා ඉවරලා බයික් එක හොදන්න බැරි වුණා. ඒ නිසා මට හිතුණා බයික් එක පොඩ්ඩක් හේදුවා නම් හොඳයි කියලා. බයික් එක ගොඩක් ජරා වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මුලින්ම කියන්න ඕනේ මම එහෙම ටෙක්නීෂියන් කෙනෙක්වත් එහෙම මම එච්චර දේවල් දන්නේ නැහැ බයික් ගැන. ඉතින් මට පුළුවන් විදියට සහ මම දන්න දේවල් වලින් තමයි බයික් එක හොදන්න හදන්නේ. ඉතින් බයික් එක හොදලා මේක පොඩ්ඩක් පොඩි පොලිස් පාරක් දාන්න කියලා හිතන් ඉන්නවා. ඉතින් ඔයාලට මේක මම පෙන්නන්නම් බයික් එක පොඩ මම එක දිගට වීඩියෝ කරන්න නැහැ. එහෙම නැත්නම් ඔයාලටත් බෝරින් වෙනවා. ඒ නිසා මම කොටස දාලා පෙන්නන්න. මම කරන විශේෂ දේවල් බයික් එක කරන විශේෂ දේවල්. ඉතින් මගේ බයික් එක තමයි Yamaha FZ version 2 මේ දවස්වල ගොඩක් ට්‍රෙන්ඩින් කට්ටිය ගොඩක් පදින බයික් එක. ඉතින් ඒක තමයි බයික් එක. බලමු අපි බයික් එක කොහොමද හොදන්නේ කියලා. මම යාළුවනේ මම මෙතන මේ හෝස් එක තියෙනවා. ඊට පස්සේ මෙතන මම රෙදි කෑල්ලක් ගත්තා. මේක බොඩි එක. ඒ කියන්නේ බයික් එකේ වටේ පිය දාන්න තමයි මේක ගත්තේ. ඒ කියන්නේ මේකෙන් තමයි හොදන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා මේක එන්ජින් එකට. එතකොට මේ ඔයාලා යූස් කරද්දී ගොඩක් වෙලාවට ඔයාලා මේ බයික් එක හොදද්දී රෙදි කැලි දෙකක් පාවිච්චි කරන්න. එකක් බයික් එකේ බොඩි එකට පාවිච්චි කරන්න. අනිත් එක මෙහෙම මේ විදිහට බොඩි ඒ කියන්නේ මේ ඔයාලගේ එන්ජින් එක ක්ලීන් කරන්න පාවිච්චි කරන්න අනිත් එක. හරිද? රෙදි කැලි දෙකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ ගොඩක් වෙලාවට හොඳයි මේ ඔයගොල්ලෝ යූස් කරනවා නම් සබන්කුඩු දාන්න එපා. සබන්කුඩු දාන්න එපා. පුළුවන් නම් එක්ක වාහන ක්ලීන් කරන්න පුළුවන් වෙනම තියෙනවා වෙනම කෙමිකල්ස් තියෙනවා ඒකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ලෝ බජට් විදිහට ඕන නම් මේ මම වගේ ෂැම්පූ එකක් හරි යූස් කරන්න. emotional damn it. සබන්කුඩු දාන්න එපා. සබන්කුඩු වලින් මේ ඔයාලගේ බොඩි එකේ පේන්ට් එක හීරෙන්න හේතුවක් වෙනවා. මම මේක තියලා මේකට වතුර ටිකක් පුරවන්න. ඊට පස්සේ බයික් එක ගත්තොත් එහෙනම් බයික් එකේ ගොඩක් දූවිලි තියෙනවා. මේකේ ගලවන්න ඕනේ කොටස් කීපයක් තියෙනවා. ඒ ටිකත් මම පෙන්නන්නම්. ඒ කියන්නේ මගේ බයික් එක තමයි මේ ප්ලේන්ට් එක ගොඩක් ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ මේ අවුවට පිච්චිලා එහෙම වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ රිම් එකේ ගොඩක් දූවිලි බැඳිලා තියෙනවා. ඊට පස්සේ චේන් එක පොඩ්ඩක් වැලි අල්ලලා තියෙනවා. ඊට පස්සේ තව බොඩි එකේ බැලුවොත් එහෙම දූවිලි එහෙම තියෙනවා. ඉතින් ওই ටික තමයි තියෙන්නේ. අපි බලමු ක්ලීන් කරලා මේකේ පාර්ට්ස් වර්ගයක් තියෙනවා, කොටස් වර්ගයක් තියෙනවා. ගලවලා සුද්ධ කරන්න එහෙම කොටස් ටිකක් තියෙනවා. ඒ ටික මම මොනවද කියලා පිළිවෙලට ඔයගොල්ලෝ කියන්නම්. ඉතින් අපි පොඩ්ඩක් වොෂ් එකක් දාලා මේක පොඩි ක්ලීන් කරලා ඊට පස්සේ අපි බලමු මොනවද මේකේ ගලවන්න තියෙන පාර්ට්ස්, ගලවලා ඉවර වෙලා සුද්ධ කරන්න ඕනේ තියෙන පාර්ට්ස් මොනවද කියලා. ඉතින් ඒ ටික මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් යාළුවනේ මම මේ සීට් දෙකත් එක්ක පොඩ්ඩක් ගලවලා ඉවරලා ඇතුළෙත් එක ක්ලීන් කරගන්න කියලා තමයි හදන්නේ. ඒකට ඔයාලට කරන්න පුළුවන් කී එක අරගෙන මෙන්න මෙතෙන්ට දාලා මෙන්න මේ පැත්තට කරපුවාම මේක නිකම්ම මේ විදිහට උඩින් ගලවන්න පුළුවන්. ඊට පස්සේ මේක ගලවලා වෙනම තියෙනවා මම. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට කී එකක් යූස් කරලා මෙන්න මේක ගලවලා මේ සීට් එකත් උඩින් ගන්න. ඊට පස්සේ ගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මේක ගලවන්න ඕනේ. මෙන්න මේක ගලවලා ඊට පස්සේ මෙන්න මේකත් ගලව ගන්න ඕනේ. මෙතන ඇතුලේ මෙන්න මේ කප් එක සුද්ධ කරගන්න ඕනේ. මෙතන තියෙනවා ගොඩක් ඒ කියන්නේ මේ චේන් එකේ තියෙන දූවිලි කිල්ලා බැඳිලා ඒවා තියෙනවා. ඒවා ගලවලා සුද්ධ කරගන්න ඕනේ. එහා පැත්තෙත් මේ වගේම තියෙනවා. ඒකත් ගලවලා සුද්ධ කරගන්න ඕනේ. මෙන්න මේ කැලි දෙක ගලවලා මේක ඇතුළේ සුද්ධ කරගන්න ඕනේ. ඒක වෙනම ගලවලා සුද්ධ කරගන්න ඕනේ. ගොඩක් ඔයාලට ක්ලීන් කරගන්න ලේසි. ගොඩක් වෙලාවට FZ එකේ ටූල් කිට් එක එන්නේ මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ මෙන්න මේක මේ විදිහට මෙතනින් අල්ලලා මේ ලොක් එක පන්න ගන්න පුළුවන්. පන්නගෙන මෙතනින් ටූල් සෙට් එක ගන්න පුළුවන්. අරගෙන මේක වෙනම අරන් තියාගන්න නැත්නම් මේක නැති වෙනවා. ඒකත් අරන් තියාගත්තා. ඊට පස්සේ මේකෙන් ඔයාලා මම මේ වීඩියෝ පුළුවන් තරම් කෙටි කරන්න try එකක් දෙන්න. එතනින් ඔයාලා ගන්න ඕන ටූල් එක තමයි මෙන්න මේ 10 ටූල් එක. හරිද? 10 අතුර තිබ්බනම් හරියටම හරි. ඊට පස්සේ මම මේක දාලා මෙන්න මේක දාලා මේ විදිහට එතනින් කරකපුවාම එතන ඔයාලගේ මේ විදිහට අනේ කලව ගන්න පුළුවන් ස්ක්‍රූ එක. හරිද? ඔන්න ඔය විදිහට.
හරිද? මෙන්න මේක පොඩ්ඩක් මලකට කාලා තියෙන්නේ. මේක ඔයාලා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මේකට ඔයිල් ටිකක් හරි ග්‍රීස් ටිකක් හරි දාන්න මෙන්න මේ ලොක් එකට. හරිද? version 2 එකක් තියෙන බලන කෙනෙක් ඉන්නවා නම් ටුට්ටක් මේ ටික මේ විදිහට කරන්න. මම ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් නම් නෙමෙයි, ටෙක්නීෂියන් කෙනෙකුත් නෙමෙයි. හැබැයි මම දන්න දේවල් මම කියලා දෙන්නම්. හරිද? ඊට පස්සේ යාළුවනේ මෙතනින් මෙහෙම ස්ක්‍රූ දෙක ගලවගෙන මෙතනින් ඔහොම උස්සුවට පස්සේ ඔයාලට පුළුවන් මේ මේන් සීට් එකත් ඩ්‍රයිවිං සීට් එක ගලව ගන්න. හරිද? හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් අපි කියන්නේ මල් ස්ක්‍රූප්නියක් කියලා අන්න එකක් අරගෙන මෙතනින් ගලවන්න පුළුවන්. ඊට පස්සේ එතනිනුයි මෙතනිනුයි දෙකක් තියෙනවා. මෙන්න මේක ගැලවුවට පස්සේ ඔයාලට පුළුවන් මේක ගලව ගන්න. රයිට්. ඊට පස්සේ ඔන්න ඔහම තමයි මේ ටික ගැලවුවට පස්සේ තියෙන්නේ. මෙන්න මේක මේ විදිහට තියෙනවා. මෙන්න මෙහෙම මේ විදිහට තියෙනවා. ඊට පස්සේ එහා පැත්තේ මෙන්න මේ විදිහට තියෙනවා. මෙතන බැටරි එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන්නේ එයා කිනර් එක. ඒක එහා පැත්තෙන් ගලවන්න පුළුවන්. කැමති කෙනෙකුට එයා කිනර් එකත් සුද්ධ කරගන්න පුළුවන්. මම මේක ගිය පාර හොදනකොට එයා කිනර් එක සුද්ධ කරගත්තා. ඒ නිසා මම මේ පාර සුද්ධ කරන්න යන්නේ නැහැ. දැන් ඉතින් මේක ක්ලීන් කරගන්න තමයි තියෙන්නේ. අපි මේක වොෂ් එකක් දාලා ඊට පස්සේ බලමු කොයි වගේද කියලා. ඇත්තටම යාළුවනේ බයික් එක හේදුවට පස්සේ ඔයාලට නැත්නම් නිකන් දූවිලි වලට දානකොට නිකන් ආයේ අයියෝ නිකන් අපරාධේ මේ දූවිලි පොඩ්ඩක් හරි වහපුවාම නිකන් බලන් ඉන්න බැරි සීන් එකක් ඕගොල්ලන්ටත් තියෙනවද? එහෙම තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මට නම් එහෙම එකක් තියෙනවා මේ බයික් එක හේදුවට පස්සේ මේ දූවිලි වහද්දි එක මාර අවුල් බයික් එක ආයෙ හොදන්න හිතනවා මේ දූවිලි වහපුවාම ආයෙ බයික් එකේ. ඉතින් ඔයාලට එහෙම කේස් එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. යාළුවනේ දැන් වතුර ගැහුවා ඇති. අපි දැන් ඊට පස්සේ මේක දැන් දූවිලි තියෙන තැන් ටික අර රෙදි කැලි දෙක පාවිච්චි කරලා දූවිලි තියෙන තැන් ටික අපි මේ පිහදාගමු. ඊට පස්සේ පිහදාගෙන එන්ජින් එකට වෙනම රෙදි කැල්ලකුයි බොඩි එකට වෙනම රෙදි කැල්ලකුයි තියෙනවා. ඊට පස්සේ මේ රෙදි කැලි දෙක පාවිච්චි කරලා මේ තියෙන ඩස්ට් එක අපි යවලා ඊට පස්සේ බයික් එක වේලෙන්න තියලා ඊට පස්සේ අපි පොඩ්ඩක් පොලිසියක් වගේ නිකන් ගාමු. බයික් එක පොඩ්ඩක් පොලිස් වෙලා එන්න. ඊළඟට මම බයික් එකේ පොඩ්ඩක් රෙදි කැලි දෙක මාරු කරලා අරක බර වැඩි මේ ඒ හින්දා ඒක පොඩ්ඩක් අර මේවා කරන්න අමාරුයි. ඒ නිසා මම රෙදි කැලි දෙක පොඩ්ඩක් චේන්ජ් කරා. මේ වර්ගෙම තව රෙදි කැල්ලක් හොයාගත්තා. ඉතින් ඒකෙන් තමයි මෙහෙම පියදාන්න ඔයාලා හොඳට මෙහෙම මේවා පියදා ගන්න. හරිද? සීරින විදියට නෙමෙයි නෝමල් එකේ උඩින් සාමාන්‍යයෙන් දූවිලි යන ගාන තියෙනවනේ. ඒ විදිහට ඔයාලා බලලා පියදා ගන්න. හරිද? පියදා ගන්න හැම එකම හැම පාර්ට් එකක්ම ඒ රෙදි කැල්ලෙන් පීන්න ඕනේ හැම පාර්ට් එකක්ම ඔයාලා දූවිලි නැති වෙනකල් ඔයාලා පියදා ගන්න. හරිද? මේ විදිහට හොඳට පියදා ගන්න. යාළුවනේ ඔන්න ඔය විදිහට බයික් එක හොදලා ඉවරයි අපි. ඉතින් මේ විදිහට තමයි බයික් එක තියෙන්නේ. අපි මේක ෂයිනින් කරලා සම්පූර්ණ මේක වේල් වුණාට පස්සේ කොහොමද අපි මේක තියෙන්නේ කියලා බලමු. දැනට මේ විදිහට තමයි තියෙන වතුර වේලෙන්න දාලා තියෙන මම බයික් එකේ. ඉතින් මේක මේ සම්පූර්ණ පොලිෂ් කරලා වතුර වේලුණාට පස්සේ මම මේක පොලිෂ් කරලා ඔයාලට සම්පූර්ණ අවුට්පුට් එකේ වීඩියෝ එකක් අරන් එන්නම්. වීඩියෝ එකේ එන්ඩ් එකත් එක්කම. ඉතින් යාළුවනේ ෆයිනලි අපේ වැඩේ ඉවරයි. බයික් එක මේ පැත්තෙන් තියෙනවා. මම බයික් එක ඔක්කොම පොලිෂ් කරලා ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට පොලිෂ් කරගත්ත බයික් එකේ දැන් තත්ත්වය පෙන්නන්නම්. යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. ඉතින් ඇත්තටම ලොකු දෙයක් නෑ. බයික් එක සර්විස් කරන එක තමයි
අරන් ආවේ. ඉතින් මම හිතනවා එච්චර ලොකු දෙයක් නැති වීඩියෝ එක බලන්න. ඉතින් මම මේක පුළුවන් තරම් කෙටි කරලා දාන්නම්. බයික් එක හොදන විදිය තමයි මට අරන් එන්න ඕනේ උනේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ අපිව තාම subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා notification bell icon එක තෝදාලා තියාගන්න. එමුණුත් අපි කියන වීඩියෝස් ඔයගොල්ලෝ device එකට listening ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඔයගොල්ලන්ට මම අහන්න තියෙන දේවල් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලගේ නොදන්න යාළුවෝ නම් දැනගන්න වීඩියෝ එක අනිවාර්යෙන් share කරන්න යාළුවනේ. වීඩියෝ එක ඔයගොල්ලෝ enjoy කරා නම්. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. වීඩියෝ එක මම මෙතනින් end කරන්න යාළුවනේ. වීඩියෝ එක බලපු හැමෝටම thank you. සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං මේ කරුම ගෙවෙන නං යයි තව කල්පට අතුරු සෙවණැලි